සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙක් අයර් YouTube channel වල සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ඔයාලගේ ෆෝන් එක පාවිච්චි කරලා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට මම ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් දාපු ගාම ඔයාලා ගාවටම ගෙන්න ගන්න මාව අනිවාර්යයෙන් subscribe කරන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එක like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම ඉතින් ඔයාලා YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න කලින් තව ඔයාලට පොඩි ඇප්ලිකේෂන් එකක් ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් එකේ Play Store ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතෙන්ට ආවට පස්සේ ඔයාලා මෙතන බලා ගන්නවා සර්ච් බාර් එක. ඉතින් ඔයාලා එතෙන්ට ගිහලා සර්ච් කරගන්න ඕන YouTube Studio කියලා. ඉතින් මම මේ විදිහට සර්ච් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මේ දෙවෙනි එකට තියෙනවා YouTube Studio කියලා ඇප්ලිකේෂන් එක. අන්න ඒක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඉතින් මම මේක දැන් තමයි ඉන්ස්ටෝල් කරලා තින්නේ. මම ආපහු ඉන්ස්ටෝල් කරන්න යන්නේ. හරි ඉතින් දැන් මම මෙතනින් බැක් වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන දැන් මේ ඔයාලගේ ෆෝන් එකේ YouTube ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් එකේ YouTube ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන දැන් ඔයාලගේ ෆෝන් එකේ ඉතින් දැන් ඔයාලා YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න කලින් ඔයාලා මෙතන මේ ඔයාලගේ channel එකේ තියෙන account එක log වෙලා ඉන්න ඕන. හරි ඉතින් දැන් මම මෙතන මේ යටම තියෙන U කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ view channel කියලා තියෙනවා. මෙන්න මේක ඔයාලට බලා ගන්න පුළුවන්. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට ක්ලික් කරගන්නවා. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා channel එකට එනවා. හරි ඊපස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මේ යට තියෙනවා මැද නිකන් ප්ලස් මාක් එකක් වගේ. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න. ඉතින් මම මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙතන මේ මගේ ෆෝන් එකේ තියෙන gallery video වලට එනවා. ඉතින් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් ඔයාලා edit කරගෙන හදාගත්තු වීඩියෝ එක. ඉතින් දැන් මම මෙතන මේ මම YouTube එකට අප්ලෝඩ් කරන්න යන වීඩියෝ එක මෙතනින් ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මෙතනින් මම YouTube එකට අප්ලෝඩ් කරන්න යන වීඩියෝ එක මම මෙතනින් ක්ලික් කරගත්තා. ඉතින් ඔයාලට මම කී දෙයක් කියන්න ඔයාලා YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න එන්න කලින් ඔයාලා සම්පූර්ණයෙන්ම ඔයාලා මේ වීඩියෝ එක එඩිට් කරලා ඔයාලා ඒක හදාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. ඉතින් ඔයාලා එහෙම හදාගත්තට පස්සේ තමයි ඔයාලගේ මේ වීඩියෝ එක ඔයාලා මෙතෙන්ට අප්ලෝඩ් කරන්න එන්න ඕනේ. ඉතින් මම දැන් මෙතනින් අර තෝරගත්තු වීඩියෝ එක මෙතන මේ next කියන එක යට තියෙන ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඉතින් මෙතන දැන් ඔයාලා මගේ මේ channel එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා අපිට මෙතන මේ අපි මේ දාන්න යන වීඩියෝ එකට හරියන ටයිටල් එකක් දෙන්න ඕන. ඉතින් මම ඇත්තටම කිව්වොත් දැන් මේ වීඩියෝ එකට දාන්න යන ටයිටල් එක ඔයාලා දාන වීඩියෝ එකට ගැලපෙන්න ඕන නැත්නම්. මොකද ඒකනේ වෙනස් ටයිටල් දාන්න එපා ඔයාලා. ඒතකොට ඔයාලගේ මේ වීඩියෝ එක රැන්ක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මෙතන මේ ටයිටල් එක හරියටම දෙන්න ඕන. ඉතින් මම මේ විදිහට දැන් මගේ වීඩියෝ එකට ගැලපෙන ටයිටල් එක මම මෙතන ටයිප් කරගන්නවා. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන මේ වීඩියෝ එකට ගැලපෙන විදිහට මගේ ටයිටල් එක හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා ඊට පස්සේ එහෙම ටයිටල් එක ටයිප් කරගත්තට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ description කියලා තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. හරි ඊට පස්සේ දැන් මෙතන බලා ගන්න පුළුවන් add description කියලා. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් ඔයාලා මෙතන ඔයාලගේ channel එකට වෙනම description එකක් හදාගන්න. මොකද ඔයාලට මේ description එකෙන් ඔයාලා මේ වීඩියෝ එක ගැන දාන්න පුළුවන්. ඊට පස්සේ ඒකට hashtag දාන්න තියෙනවා. ඔය වගේ ගොඩක් දේවල් මේ description එකේ දාන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා වීඩියෝ එකට දාද්දි description එක හදා ගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට මම ඒක හදන්න හැටි කියලා දෙන්නේ නැහැ. මොකද ඔයාලා ඒක ඔයාලා දැන් මගේ මේ channel එකේ description එක බලලත් ඔයාලා යම් කිසි අදහසක් කරන් ඒ වගේ ඔයාලට ගැලපෙන විදිහට වෙන ඔයාලා description එකක් හදා ගන්න ඕනේ. ඉතින් දැන් මම මෙතන මගේ description එක හදලා ඉවරයි. ඉතින් මම මෙතෙන් ඇවිල්ලා paste කරගන්නවා. හරි ඉතින් දැන් ඔයාලා මෙහෙම ඔයාලගේ description එක මෙතෙන් copy කරගත්තට පස්සේ ඔයාලා මෙතන බලා ගන්නකොට මෙතන hashtag කියලා මම වෙනම හදලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන අනිවාර්යෙන් description එකේ ඔයාලගේ වීඩියෝ එක viral වෙන්න ඕන නම් ඔයාලා මෙතන මේ hashtag අනිවාර්යෙන් add කරගන්න ඕන. ඉතින් ඒක ඇත්තටම හොඳයි ඔයාලගේ වීඩියෝ එකට. ඉතින් මම මේ විදිහට මගේ වීඩියෝ එකට ගැලපෙන විදිහට hashtag මෙතෙන් add කරගන්නවා. ඉතින් ඔයාලත් ඔයාලගේ වීඩියෝ එකට ගැලපෙන විදිහට hashtag මෙතෙන් add කරගන්න. හරි ඉතින් දැන් ඔයාලගේ මෙහෙම description එක හදාගත්තා නම් ඔයාලා ඊට පස්සේ තියෙන මෙතනින් back වෙන එක. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයාලා description එක හදාගන්න ඔයාලට මෙතන ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මේ YouTube එකේ තියෙන අනිත් channel වල description එක බලලා පොඩි idea එකක් අරන් ඔයාලම ආවේනික ඔයාලා description එක හදාගන්න ඕනේ මෙතන. ඉතින් මම මේ විදිහට මගේ description එක හදාගෙන ඉවරයි. ඉතින් දැන් ඉස්සලා එහෙම හදාගත්ත ඉවර වුණාට පස්සේ ඔයාලා මෙතන මේ arrow mark එක ක්ලික් කරලා මෙතනින් back වෙන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන මේ උඩම වම් පැත්තේ තියෙන arrow mark එක ක්ලික් කරලා මෙතනින් back වෙනවා. හරි ඉතින් දැන් අපි මෙතන ටයිටල් එක හදාගෙන description එක හදාගෙන ඉවර වුණාට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන visibility කියලා තියෙන private කියලා වැටලා තියෙනවා. ඉතින් ඔයාලා ඒක ඒ විදිහටම තියන්න ඕනේ.
ඔයාලා මෙතන මුකුත් කරන්න වෙනස් කරන්න යන්න එපා තාම. මොකද අපිට තව ඉස්සරහට තාම මේක වීඩියෝ එක එඩිට් කරගන්න තියෙන හින්දා තාම මුකුත් කරන්න යන්න එපා. මෙතන ප්‍රයිවට් කියන එකේ හැමෝම තියන්න. හරි ඊට පස්සේ මෙතන ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන ලොකේෂන් එක ඔයාලා මෙතන ශ්‍රී ලංකා මේ රට ආවෙනික් කරලා වීඩියෝස් අප්ලෝඩ් කරනවා නම් මෙතන ශ්‍රී ලංකා කියලා දෙන්න ඕන. ඉතින් මම මෙතන ශ්‍රී ලංකා කියලා ටයිප් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන ශ්‍රී ලංකා කියන එක එනවා. ඉතින් මම ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන add to playlist කියලා දෙනවා. ඉතින් ඔයාලා playlist එකක් තියෙනවා ඔයාලා channel එකට අන්න ඒක ඔයාලා මෙතන add කරගෙන ඔයාලා ඒක මොන සම්බන්ධ කැටගරි එක සම්බන්ධද කියලා මෙතනින් දාන්න පුළුවන්. ඉතින් මගේ channel එකට තාම playlist එකක් නැහැ. මොකද මගේ තාම එහෙම ගොඩක් videos මම upload කරලා නැහැ YouTube එකට. හරි ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මේ short remixing ඔයාලා වෙනස් කරන්න යන්න එපා. මෙතන මේ paid promotion brand ඒවා මුකුත් වෙනස් කරන්න යන්න එපා. ඔයාලා ඒ විදිහට මේවා තියන්න. මෙතන comments on දාගෙන එහෙමම තියන්න ඒවා. අපි දැන් මෙතන edit කරගන්න ඕන ටික කරගෙන ඉවරයි. title එක දාගත්තා, description එක දාගත්තා. මෙතන visibility කියන private දාලා location එක ශ්‍රී ලංකා කියලා දාන්න. හරි ඊට පස්සේ අපි දැන් මෙතන තියෙන්නේ මෙතන මේ දකුණු පැත්තේ උඩ බලා ගන්න පුළුවන් next කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා click කරගන්න ඕන. ඉතින් මම දැන් මේ විදිහට අන්න ඒක click කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙතන අපේ ටික් දෙකක් දාන්න තියෙනවා. ඔයාලා මෙතන මේ yes made for kids කියලා තියෙනවා. I know it's made for kids කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ වීඩියෝ එක පොඩි ළමයි ටාගට් කරලා ඔයාලා මෙතන වීඩියෝ එක අප්ලෝඩ් කරනවා නම් ඔයාලා මෙතන yes it's made for kids දාන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන පොඩි ළමයි ටාගට් කරලා වීඩියෝ එක දාන්න නැත්නම් ඔයාලා මෙතන no it's made for kids කියන එක ටික් එක දාගන්න ඕන. ඉතින් මම දැන් මෙතන අන්න එතන මේ no it's made for kids කියන එකට ටික් එක දාගන්නවා. හරි ඊට පස්සේ මෙතන ඕන නම් තාම මෙතන මේ ටික් එකක් තියෙනවා පල්ලෙහාට. මෙතන මේ age එක 18 වැඩි කට්ටියට බලන්න ඕනද එහෙම දාන්න ඕන. ඉතින් ඇත්තට මගේ එහෙම දාන්න ඕනේ නැහැ. මම මෙතන මේ no don't කියන එකට මගේ මේ ටික් එක දාලා මෙතන ඒක කොහොමත් ඔයාලගේ ඔටෝ වැටලාම තියෙනවා. ඔයාලා ඒක වෙනස් කරන්න යන්න එපා. හරි ඊට පස්සේ මෙතන අප්ලෝඩ් වීඩියෝ කියන එක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් දැන් අපේ වීඩියෝ එක මේ විදිහට YouTube එකට අප්ලෝඩ් වෙනවා. ඉතින් දැන් මෙතන බලා ගන්නවා මගේ දැන් ඒක තාම අප්ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මගේ වීඩියෝ එක දැන් අප්ලෝඩ් වෙලා ඉවරයි. හරි දැන් ඔයාලට මම කිව්වා ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකට YouTube Studio application එක download කරගන්න කියලා. අන්න ඒක දැන් ඔයාලා ෆෝන් එකට download කරලා ඉවර නම් ඔයාලා කරගන්න තියෙන ඔයාලා මෙතන මේ channel එක හදලා තියෙන email එක තියෙන ඔයාලා ඒක link කරගන්න ඕන ඔයාලගේ මේ Studio app එකට. හරි ඊට පස්සේ අපි මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ අප්ලෝඩ් කරගත්තු වීඩියෝ එකේ ඉරි කැලි තුනක් තියෙනවා. හරි අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් edit advanced setting in studio කියලා ඔයාලා මෙතන මේ යට ඉඳන් තුන්වෙනිට බලා ගන්න පුළුවන්. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. ඔයාලා කෙලින්ම ඊට පස්සේ මෙතන මේ වීඩියෝ YouTube Studio application එකට අපි ඉස්සලා edit කරපු වීඩියෝ එක මෙතන බලා ගන්න පුළුවන්. description එක ආයෙ ඕන බලන්න මෙතන edit කරගන්න පුළුවන්. මම දැන් ඒ මුකුත් කරන්න යන්නේ නැහැ. දැන් මෙතන title එකත් මම හදලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන visibility කියලා private කියලා වැටලා තියෙනවා. අන්න ඒක ඔයාලා දැන් මෙතන මාරු කරගන්න ඕන. ඔයාලා ඒක public කියන එක දාගන්න ඕන. ඉතින් මම දැන් මේක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් දැන් මේක private වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම මේක public කියන එකට දාගන්නවා. හරි දාගෙන ඉවෙලා ඉස්සුවාට මෙතන බලා ගන්න පුළුවන් මේ යට තියෙනවා schedule කියලා. ඔයාලට මේ schedule කියන එක ක්ලික් කරොත් එහෙම ඔයාලට මේ වීඩියෝ එක ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙලාවක් time එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් දැන් මම වෙලාවක් time එකක් දාන්න යනවා. මම කෙලින්ම YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. මම මෙතන මේ public කියන එක දාගන්නවා. ඊට පස්සේ මෙතන arrow mark එක ක්ලික් කරලා back වෙන්න ඕන. හරි. ඊට පස්සේ මෙතන බලා ගන්න තියෙන audience එක අපි ඉස්සලා දාපු එකම එහෙමම තියෙනවා. location එක අපි දාලා ඉවරයි. හරි ඊට පස්සේ මෙතන මේ යටම බලා ගන්න පුළුවන් more option කියලා එකක් තියෙනවා. මෙන්න මේ more option කියන එක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. අපි දැන් මෙතන edit කරගන්න ඕනේ මේ add text කියන එකට අපි මෙතන text දාන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මේ අපේ වීඩියෝ එකට ගැලපෙන text මෙතෙන්ට add කරගන්නවා. අපි මෙතන tag එක add කරගත්ත ඉස්සරහම ඔයාලා මෙතන මේ hash ලකුණු type කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට hash ලකුණු type කරලා ඊට පස්සේ තමයි ඔයාලා වීඩියෝ එකට ගැලපෙන මෙතන text add කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට add කරගන්නවා. හරි ඊට පස්සේ ඔහම මේ ඔයාලට ඕන tag මේ tag එක add කරගත්තට පස්සේ මේක දැන් අපි මෙහෙම නිකන් type කරාට මේක add වෙන්නේ නැහැ. ඔයාලා දැන් මෙතන ඉස්සෙල්ලාම hash ලකුණු type කරලා මෙතන මේ how to create YouTube channel කියලා type කරගන්නවා. ඔයාලා මේ ක්‍රමාවක් තියෙනවා අන්න ඒක click කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලා tag එක මෙතෙන් add වෙන්නේ. ඔන්න මම දැන් තව tag එකක් add කරගන්නවා මෙතෙන්ට. ඉතින් මම මෙහෙම hash ලකුණු add කරගෙන ඊට පස්සේ මෙහෙම type කරගන්නවා. මෙහෙම type කරගෙන මෙතන මේ ක්‍රමාව ලකුණු click කරනවා. අන්න එතකොට තමයි ඔයාගේ tag එක ඇතුලේ මෙහෙම දෙකක් add වුණොත් එහම ඔයාලා එක delete කරන්න මේ වැරදි ලකුණු click කරලා. හරි ඔහොම දැන් මම මෙතන තව ඉස්සරහ tag ටිකක් add කරගන්නවා. හරි ඉතින් මම මේ tag ටික add කරගත්තා. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ යට යද්දි
දැන් ඔයාලා මෙතන මේ ඔයාලා කැටගරි එක තියෙනවා. ඉතින් මම දැන් මේ වීඩියෝ කරන්නේ මම සාමාන්‍යයෙන් කරන්නේ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කැටගරි එකට. ඉතින් ඔයාලා මෙතන මේ ප්ලස් මාර්ක් එක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් විවිධ කැටගරි ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ කරන කැටගරි එකට ඔයාලා මෙතන දා ගන්න ඕනේ. ඉතින් මම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කැටගරි එකේ තමයි වීඩියෝ ගොඩාක් කරන්නේ. හරි ඊට පස්සේ ඔයාලා මෙතන කමෙන්ට්ස් ඔන් කියන එක එහෙමම තියලා ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් YouTube ලයිසන්ස් කියලා. අන්න ඒක ඒ විදිහටම ඔයාලා ඒකේ තියලා ඊට පස්සේ ඔයාලා මෙතන මේ හදාගත්ත හරිද කියලා බලලා මෙතන මේ උඩම තියෙන වම් පැත්තේ තියෙන ඇරෝ මාර්ක් එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන බලා ගන්න ඕන මෙතන මේ ඇඩ්ටඩ් කන්ටෙන්ට් කියන එකක් තියෙනවා. මෙන්න මේක. ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න ඕන. ඉතින් අන්න ඒක ක්ලික් කරලා මෙතන මේ නෝ කියන එක දාගන්න ඕන. ඉතින් මම මෙතන මේ නෝ කියන එක දාගෙන මෙතන මේ ඇරෝ මාර්ක් එක ක්ලික් කරගන්නවා. හරි. ඉතින් දැන් අපි අපේ ඕන එඩිට් කරන දේවල් ටික කරගෙන ඉවරයි. ඉතින් දැන් ඔයාලා මේක YouTube එකට දානකන ආයෙ පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඔයාලට වැරදි තැන් තියෙනවද එහෙම කියලා. ඔයාලා මෙතන අනිවාර්යයෙන් මේ ඩිස්ක්‍රිප්ෂන් එක හරියට දාන්න, මේ ටයිටල් එක හරියට දාන්න. ඊට පස්සේ මේ ටික බලාගෙන ඉන්න මෙතන මේ විසිබිලිටි කියන පබ්ලික් දාන්න ඕන අනිවාර්යයෙන්ම. හරි ඊට පස්සේ දැන් මෙතන ඔයාලට මේ අයිනේ බලා ගන්න පුළුවන් වම් පැත්තේ උඩම මෙතන මේ පැන්සලක් වගේ මාක් එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම ඉතින් අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකට මේ YouTube එකේම දීලා තියෙන thumbnail වගේත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒවා ඔයාලා යූස් කරන්න එපා. ඔයාලා මෙතන මේ custom thumbnail කියන එකට යන්න ඕන. ඉතින් මම මේ දේ ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතනින් ආයේ ෆෝන් එකේ ගැලරියට තමයි යන්නේ. හරි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ඉතින් මගේ thumbnail එක සිලෙක්ට් කරගන්නවා. හරි ඉතින් දැන් ඔන්න මම මේ හදපු thumbnail එක තමයි මේ මෙතන තියෙන්නේ. ඉතින් එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා මෙතන මේ උඩ done කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි ඉතින් දැන් අපි හැමදේම හදලා ඉවරයි මේ වීඩියෝ එක දාන්න. ඉතින් දැන් ඔයාලට මෙතන කරගන්න දෙන්නේ මෙතන මේ save කියන එක ක්ලික් කරගන්න විතරයි. එතකොට ඔයාලගේ වීඩියෝ එක පබ්ලික් වෙනවා. ඒ කියන්නේ හැමෝටම බලන්න පුළුවන් විදිහට ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. හරි ඉතින් දැන් මම මේ විදිහට මේ save කියන එක ක්ලික් කරගන්නවා. හරි ඉතින් දැන් මගේ ඕන වීඩියෝ එක පබ්ලික් වුණා. හරි ඉතින් අද වීඩියෝ එක කතා කරන අපි මේ දේවල් ටික තමයි. ඉතින් මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට මම ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දාපු ගමන් ඔයාලා ගාඩන් ගෙන්න ගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයගොල්ලන් ඉල්ලනවා. තව මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.